සුබ උදෑසන සියලු දෙනාටම ගරු විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය සහ පැමිණ සිටින සියලු දෙනාගේ අවසරයි ආදරණීය රාජකීය සහෝදර සහෝදරියන්ගේ අවසරයි. ඉතින් මේ මම 2016 තමයි මේ ඉස්කෝලේ මුලින්ම අයින් වෙලා ගියේ. එතකොට එච්චර ඉස්කෝලේ ගියපු කාලෙම අද තමයි පළවෙනි පාරට මෙතන මේ වේදිකාවේ කතා කරන්නේ. මම මේ ඒ දවස්වල ඔය රැස්වීම් තියෙද්දි දෙසරයක් විතර අර දවසේ සිතුවිල්ල කියන්න ඇවිල්ලා තියෙනවා. ඒ ඇරෙන්න අද තමයි මුලින්ම මෙතන මේ කතාවක් කරන්නේ. ඉතින් පුංචි සතුටකුත් දැනෙනවා. මම මේ මුලින්ම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මට මේකට මේ කට්ටිය ඔක්කොම අත උස්සන්න. දැන් මෙතන මේ මම ඕගොල්ලන්ට අද එද්දි කල්පනා කරා මොන හරි දෙයක් දෙන්න එපයි අරගෙන යන්න. ඉතින් මම තීරණය කරා ඕගොල්ලන්ට දෙයක් දෙන්න. මම ඒක අන්තිමට කියන්න. මේ මට පොඩ්ඩක් අත උස්සන්න බලන්න අනාගතයේදී වෛද්‍යවරු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කැමති කට්ටිය ඉන්නවද කවුද? ඉතින් ඔයාලා ඇයි එතකොට වාණිජ්‍ය විෂයක් තෝරගත්තේ? දැන් මෙතන ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මේ වාණිජ්‍ය අංශයයිනේ. නේ? දැන් අපි ඉස්සෙල්ලාම මොකක් හරි දෙයක් කවුරු හරි කෙනෙක් කතා කරද්දී අවධානයෙන් අහන් ඉන්න ඕනේ. මට ඕනුනේ ඔයගොල්ලන්ගේ අවධානය ඒක ගැන තියෙනවද කියලා බලන්න. මොකද දැන් මමත් ඔයගොල්ලෝ වගේම උතන ඉඳලා තියෙනවානේ. දැන් මම මෙතන වෛද්‍යවරු වෙන්න කැමති කවුද ඉන්නේ කියලා මම දැක්කා කීප දෙනෙක් අත උස්සනවා. දැන් එතකොට ඒගොල්ලන් මෙතන ඉන්න විදියක් නැහැ නේ. ඒකින්ද මම කියන දේ හොඳට අහගන්න. මම ඕගොල්ලන්ගේ ජීවිතේට වටින දෙයක් යද්දී දීලා යන්නේ. දැන් අපි දන්නවා මෙතන ඔක්කොම ඉන්නේ වාණිජාංශයේ අය. ඒ කියන්නේ අනාගතයේදී accountantලා එහෙම නැත්නම් ඒ වගේ ඊට පස්සේ businessmanලා ඒ වගේ වෙන්න ඉන්න කට්ටිය. එතකොට ඕගොල්ලන් දකින්නවා බලනවා ඇති දැන් ලෝකේ ඉන්නවා ලොකු බිලියනපතියෝ. ඩොලර් බිලියනපතියෝ. අපි කියමු ඉලෝන් මස්ක් ඉන්නවා. ඊට පස්සේ ගියාම බිල් ගේට්ස්, ඊට පස්සේ මුකේෂ් අම්බානි, ඊට පස්සේ දැන් අලුතෙන්ම ගෞතම් අදානි ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ වගේ ලොකු ගොඩක් සල්ලි තියෙන ඩොලර්ස් වලින් ගොඩක් හම්බ කරන ලංකාවේ ගත්තොත් ධම්මික පෙරේරා, අශෝක් පත්‍රගේ, ඒ වගේ ඉෂාරා නායකකාර ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ කැමතිද කවදා හරි දවසක ඒ වගේ වෙන්න? කො කට්ටිය උත්තර දෙන්නකෝ මේ දැන් මම ඕගොල්ලෝ හැම කෙනාටම මගේ මල්ලිලට මගේ නංගිලට කතා කරනවා කියලා හිතන් තමයි කතා කරන්නේ. මොකද දැන් මෙතන පිට කවුරුත් නැහැනේ. ඔක්කොම ඉන්නේ ඉස්කෝලේ අය. ඉස්කෝලේ ළමයි ඉන්නේ, ඉස්කෝලේ ගුරුවරු ඉන්නේ. ඔයාලට මේ දොරවල් ටිකක් ඔක්කොම වැහිලා තියෙන්නේ. කිසිම කෙනෙක් ලැජ්ජ වෙන්නේ නැතුව අහන හැම දෙයකටම උත්තර දෙන්න. හැම කෙනෙක්ම කිසිම දෙයකට වරදින්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. තමන් මේ උත්තර දෙන්න පුරුදු වෙන්න. කවුද ආස හොඳ වාහනවල යන්න? කොහොතොස්සන්ට හොඳ BMW වල, Range Rover වල, ඊට පස්සේ ඒ වගේ වාහන වල යන්න කැමති කට්ටිය? කවුද කැමති හෙලිකොප්ටර්ස් ගන්න? දැන් පොළොන්නරුවේ තියෙනවනේ. එතකොට කවුද කැමති yacht ගන්න, private jet ගන්න? ලංකාවේ තියෙන හොඳම වාහන වල Lamborghini පදින්න, i8 පදින්න. කොහොම කැමති කට්ටිය අතුල්සන් බා? ඉතින් දැන් මේ මෙතනින් කීප දෙනයි අත උස්සන්නේ. එතකොට ඒකත් මම බලාගෙන එක්කෙනෙක් අත උස්සනවා බලන් ඉඳලා තමයි අනිත් කෙනා අත උස්සන්නේ. ඒ කියන්නේ අනිත් අය කැමති නැද්ද මේ වගේ දේවල් මේ අපි හරි කෙටි කාලයක් ජීවත් වෙන්නේ. ඒ කාලය ඇතුළත ඒවා භුක්ති විඳලා මැරෙන්න කවුරුත් කැමති නැහැනේ. එහෙම වෙන්න එපා. මේ රටට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් අපි දන්නවා මම බිස්නස් කරන්න පටන් ගත්තේ 2017. එතකොට දැන් එක එකනා මෙතන ඉන්න මේ කට්ටිය එක දැන් එළියෙන්නේ ඔක්කොම දේවල් දකින්නේ. මට ඇත්තටම වෙලා තිබ්බ දේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මං අද ඔයාලට මේ කතාව කියන්නම් කොහොමද ඒවා මම පටන් ගත්තේ, කොහොමද මේ දේවල් කරේ, කොහොමද මේ දේවල් ලබා ගත්තේ, හැමදේම මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි ආවේ. මම මුලින්ම කියන්නම් මගේ සීයා ඇවිල්ලා එයා තමයි පොළොන්නරුවට මුලින්ම ඇවිල්ලා තියෙන්නේ දකුණු පළාතේ බෙන්තර ඉඳන් ඒගොල්ලෝ තමයි මේ පොළොන්නරුවේ මුල් පදිංචිකාරයෝ. ඉතින් ඊට පස්සේ මගේ තාත්තා මම ඊට පස්සේ තමයි අපි මේ පොළොන්නරුවේ ඔක්කොම ටික මේ වැඩ පිළිවෙල පොළොන්නරුවට දාලා තියෙන්නේ. ඉතින් මගේ සීයාව
JVP එකෙන් ඒ දවස්වල මරන්න හදලා එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. ඊට පස්සේ මගේ තාත්තා ව්‍යාපාර කරගෙන යද්දිත් මට මතකයි 2012 අපේ ඔය තිබ්බ එක ඉඩමක් කාරලා ඒවකට තිබ්බ ආණ්ඩුවෙන් එහෙම දේශපාලනික ප්‍රශ්න ආවා. ඉතින් ඔය හැමදේම මම අහලා තියෙනවා, අත්විඳලා තියෙනවා. ඒ වෙලේ ඒ බිස්නස් කරද්දි තිබ්බ අමාරුව මම දැකලා තියෙනවා. ඔය වගේ දෙයක ප්‍රතිඵලයක් විදිහට තමයි 2015 දී මහමැතිවරණයෙන් මගේ තාත්තා මේ දේශපාලනයට පිවිසෙන්නේ. ඉතින් මම එයාගේ පුතා විදිහට මම අදටත් දුක් වෙන දේ තමයි එයා ඒ දේශපාලනය කරපු එක. මොකද එහෙම නැත්තම් අද මම මේ මෙතනට නෙමෙයි මේක ගෙනල්ලා තියෙන්නේ. එයා දේශපාලනය කරන වෙලාවේ අපේ තමයි තිබ්බේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබ්බ ලොකුම වාහන ෆ්ලීට් එක. ඒ කියන්නේ අපි ට්‍රාන්ස්පෝර්ට් එකක් තිබ්බ අපේ ඔය බයිසිකල් ඩෙලිවර් කරන ඒ ලොකුම ට්‍රාන්ස්පෝර්ට් ෆ්ලීට් එක අපේ තිබ්බේ. ඒ වෙලාවේ තිබ්බ ලොරි 110ක් විතර ප්‍රමාණයක් අපි ළඟ තිබ්බ. කිසිම එකක කිසිම මොනවත් ණය නැතුව ලොරි 110ක් විතර තිබ්බා. නමුත් එයා දේශපාලනය කරලා ඉවර කරද්දී ඒ හැම එකක්ම නැති වෙලා තිබුණේ. ඒ හැමදේම එයා ගෙදර තිබ්බ සල්ලි තමයි දේශපාලනයට වියදම් කරේ. ඔයගොල්ලෝ කොහෙවත් තැනක අහලා තියෙනවද එයා ආණ්ඩුවෙන් හම්බ කරලා තියෙන රුපියලක්වත් කියලා? නෑ නේ. එතකොට පාවිච්චි කරේ ගෙදර තිබ්බ වාහන. ඉතින් ඔය දේවල් කරගෙන යද්දී එයා ගොඩනගාගත්ත ව්‍යාපාර දිහා බලාගෙන ඉන්න එයාට වෙලාවක් තිබුණේ නෑ. එතකොට ඒවා ඔක්කොම ඒ වෙලාවේ ඒ හිටපු ස්ටාෆ් එක තමයි මැනේජ් කරේ. එතකොට අපේ ඔය වී බෑග් ගහන ෆැක්ටරි එක තමයි තිබ්බේ. ඒක 2004 ආරම්භ කරේ. මිලියන 50ක් වගේ මුදලකින් තමයි ඒ වෙලේ ආරම්භ කරේ. එතකොට ඔයාලා බලන්න 2004 දී ෆැක්ටරියක් දාන්න පුළුවන්කම තිබ්බ කෝටි 5කින්. දැන් මේ අද කරන්සි මේ රුපියල් දැන් ඔයගොල්ලෝ වාණිජ්‍ය විෂයන් ඉගෙන ගන්න ඔයගොල්ලෝ දන්නවා මේ ඉන්ෆ්ලේෂන් මේ රුපියල් බාල්දු වෙලා තියෙන විදිය ඔයගොල්ලන්ට එතකොට ඒක හිතා ගන්න හොඳ උදාහරණයක්. ඒක දේශපාලනඥයෝ ගත්ත වැරදි ඩිසිෂන්, බිස්නස්මන්ලා කරපු වැරදි, නිලධාරීන් කරපු වැරදි. ඒකින්ද මේ රට මේ තත්ත්වයට වැටිච්ච එක. එතකොට ඊට පස්සේ ඔහොම ඉද්දි මම all levels කරලා ඉවර වෙලා ඒ දවස්වල මාතේදී ඔයගොල්ලෝ වගේ උතන හිටපු අයනේ මගේ යාළුවෝ 3 දෙනෙක් හිටියා. මම මේ 3 දෙනෙක් දාගෙන යනවා ඉස්සර මේ ෆැක්ටරියට බෝල ගහන්න, ක්‍රිකට් ගහන්න. ඉතින් මම ක්‍රිකට් ගහන්න ගියාම ඒ ෆැක්ටරි එකට මට ඉන්න කට්ටිය එම්මෙන් කියනවා එනවා පඩි දීලා නැහැ මාස දෙකකින්. අනිත් එක ඒ ෆැක්ටරිය තමයි මේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකේ තිබ්බ ලස්සනම ෆැක්ටරි වෙන්නේ. ඒක ඔක්කොම එහෙට මෙහෙට ජරා වෙලා මට තේරුණා මෙතන පොඩි අවුලක් තියෙනවා කියලා. අනිත් එක තමයි මට පොඩි කාලේ ඉඳන් ඕන වෙච්ච දේවල් ටිකක් ගණන් මිලෙන් අධිකයි. මොකද මම හින දැක්කේ ඒ දේවල් මට ගන්නනේ කවදා හරි. එතකොට මට පොඩි කාලේ ඉඳන් ඕන උනේ සල්ලි හම්බ කරන්න තමයි ලොකුම ආසාව තිබ්බේ මේ ආස කරන දේවල් අරගන්න. ඉතින් දැන් මම එතකොට මගේ පාසල් ජීවිතේදීත් මම තීරණය කරන් හිටියේ මම all levels කරනවා. ඊට පස්සේ මම ෆවුන්ඩේෂන් කරනවා, මම ඩිග්‍රී එක කරනවා, MBA එක කරනවා. මම මේ ප්ලෑන් එක මගේ ඔළුවේ ගහගෙන හිටියේ. නමුත් ඒ වෙලාවේ මම මේක කරන්න යද්දි ගෙදර අයත් මට මේ සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. මගේ ගුරුවරු කරන්න එපයි කිව්වා කට්ටිය. මොකද ඒ වෙද්දී කල්චර් එක කොහෙවත් හුරු වෙලා තිබ්බේ නෑනේ. ප්‍රයිවට් යුනිවර්සිටිස් තිබ්බා. මේ ඉතින් ඒක මං තමයි මුලින්ම පොළොන්නරුවේ වැඩේ කරද්දී ගොඩක් කට්ටිය එක එපයි කිව්වා. නමුත් දැන් අද මගෙත් එක්ක ඉඳලා විශ්වවිද්‍යාලේ ගියපු අය තාම විශ්වවිද්‍යාලෙදී මම මේ හැමදේම ඉවර කරලා MBA එකත් කම්ප්ලීට් කරලා මගේ බිස්නස් එකත් මට පුළුවන් උපරිම තැනකට මම අරන් තියෙනවා. ඒකට ඒ හැකියාව ලැබුණේ මගේ ඔළුවේ තිබ්බා මම මේක තමයි යන වැඩපිළිවෙල කියලා. දැන් එහෙමයි කියලා මම ඔයාලව ධෛර්යමත් කරන්නවත් එහෙම නැහැ. දැන් ඕගොල්ලන් O level කරනවා, A level කරනවා. ඕගොල්ලන් ඒ රජයේ ඒවට යන්න බැරි වුණොත් දැන් ඕන තරම් ලෝන් ස්කීම් තියෙනවා ඇවිල්ලා. ඕගොල්ලන්ට සල්ලි නැතුණත් ඔයාලට ලෝන් එක දෙනවා. ඕගොල්ලන් ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවට ගියාම තමයි ඒක ගෙවන්න ඕනේ. ඉතින් O level A level කියන දේ අසමත් වුණාය, නැත්තම් කරන්න බැරි වුණා, නැත්තම් එකෙන් පාස් කැම්පස් යන්න බැරි වුණායි කියලා එතනින් අධ්‍යාපනය ඉවර කරන්න එපා. ඕගොල්ලන්ට ඕන තරම් එළියේ ක්‍රම තියෙනවා. ඒ දේවල් හොයලා බලන්න. මොකද අපි මේ ව්‍යාපාර මොනවා කරත් දැන් අපි මේ ව්‍යාපාර මට එකක්වත් තනියෙන් කරන්න බෑනේ. එතකොට මට අපිත් එක්ක වැඩ කරන්න යම් කට්ටිය යම් බ්ලඩ් එක තමයි අපිට ඕනේ. එතකොට මේ මිනිස්සෙක්ට වැඩ කරන්න පුළුවන් උපරිම කාල සීමාව තමයි අවුරුදු 20 30 කියන අතරේ තමයි මිනිස්සෙක්ගේ මැක්සිමම් පර්ෆෝමන්ස් තියෙන ඔය අවුරුදු 10 ඇතුළත. ස්ප්‍රින්ට් කෙනෙක් දුවන්නේ කීයද? අවුරුදු 27යි. අවුරුදු 17කින් ඉඳන් අවුරුදු 27කින් පස්සේ ආ දුවන්නේ නැහැ. දුවන එක එන්න අඩු වෙන එක තමයි ස්ප්‍රින්ට් කෙනෙක් කියන්නේ. ඒ වගේ තමයි මිනිස්සුන්ගෙත් අවුරුදු 20යි 30යි කියන්නේ මිනිහෙක්ගේ තියෙන හොඳම කාලය. මොකද වැරදුනොත් වැරදි ටික හදා ගන්න පුළුවන්. ඕන කෙනෙක් සමාව දෙනවා ඒ වරදින දේවල් වලට. ඊට අමතරව අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හොඳට මාංශ වෙලා වැඩ කරන්න පුළුවන්. ඉතින් තමන්ගේ ඒ කාලේ හරියට
පාවිච්චි කරන්න නම් ඕගොල්ලන් ඒ වෙද්දී ඕගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු ගැන ඕගොල්ලන්ගේ හරියට තියෙන්න ඕනේ ඔළුවේ වැඩපිළිවෙලක්. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මේ දේවල් ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අවුරුදු 20 ඉඳන් ඕගොල්ලන් රජයේ කැම්පස් එකකට නම් යන්නේ. එතන ඉන්න ගම ඕගොල්ලන් දුවන්න පටන් ගන්න ඕනේ ඔයාලගේ ගෝල් achieve කරගන්න. ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න මොන හරි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒවට එහෙම නැත්නම් ඉගෙන ගන්නවා නම් ව්‍යාපාරයක් ගැන ඒවට එහෙම නැත්නම් කොහේ ඉන්ටර්න් ගිහිල්ලා ඒ කාල සීමාව භාවිතා කරන්න ඕගොල්ලන්ට පුළුවන් තරම් උපරිමයට. මොකද ඔය අවුරුදු 10න් පස්සේ හරි අමාරුයි ඒ කාලේ කරපු වැඩ ටික කරන්න. ඒක මම දැකලා තියෙන දෙයක්. එතකොට දැන් මම ගියේ හිටියේ මම ෆැක්ටරි එකට ගියාම ඔය ප්‍රශ්න ටික ආවා. ඉතින් මම තීරණය කරා නෑ මම මේ A levels කරන්නේ නැහැ. මම ෆැක්ටරි එක බලා ගන්න ගමන් ඉරිදට මගේ ඩිග්‍රී එක තිබ්බේ සෙනසුරාදා ඉරිදා. ඊතුරු දවස් ටිකේ මම ෆැක්ටරි ඉන්නවා කියලා හිතලා මම හැමදාම ෆැක්ටරි එකට යනවා. එතකොට මට තේරෙන්න ගත්තා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ 150ක් වැඩ කරා මේ ඔය ක්‍රවුන් පොලිපැක් එකේ 150න් 50 දෙනෙක් විතරයි අන්තිමට ඉතුරුනේ. ස්ටාෆ් එකේ හිටියා 13 දෙනෙක්. 13 දෙනාගෙන් 12 දෙනෙක්ම අයින් වෙලා ගියා. ඒක මම බලන්න පටන් ගත්තාම වැඩ කරන්න බෑ කියලා. එතකොට ඒකට හේතුව තමයි එතන හොරකම් කරලා ඊට පස්සේ ඒවා නඩත්තු කරන්නේ නැතුව. මොකද තමන්ගේ කියලා දෙයක් මිනිස්සු ආරක්ෂා කරගෙන ගන්න මිනිස්සු නැත්තම් අපිට කිසිම ආයතනයක් මේ පාසල දැන් මේ අපේ විදුහල්පතිතුමා මෙතන පල්ලෙහායිදී මට කිව්වා මේක ඉතින් මගේ ගෙදරනේ කියලා. අන්න එහෙම හිතන මිනිස්සු ආයතනයක හිටියේ නැත්තම් පාසලක හිටියේ නැත්තම් මේ කිසිම දෙයක් තියෙන්නේ නැහැ. දැන් මේ ඉස්කෝලේ ඔය ඩෙස්ක් බංක් ඕගොල්ලන් ඔයාලගේ කියලා හිතුවේ නැත්තම් එහෙම නැත්තම් ඔයාලගෙන් පස්සේ ඉගෙන ගන්න එන අයට ඒ දේවල් ඉතුරු කරේ නැත්තම් ඒව මොනවද වෙන්නේ? නැති වෙලා යනවා. ඒ වගේ තමයි ආයතනයක් වුණත්. කම්පැනි එකක් වුණත්. ආයතනයක් වුණත් ආයතනයට ආදරය කරන මිනිස්සු නැත්තම් කණ්ඩායමක් නැත්තම් ඒ කිසිම ආයතනයක් දුර ගමනක් යන්නේ නැහැ. ඉතින් මම මේ ඒ වෙලේ ෆැක්ටරි එක බලන්න ගියාම අපි දැන් මේ වෙලේ හාල් බෑග් අපි ණයට දෙනවා හාල් මෝල් වලට. එතකොට මිලියන 50ක අවුට්ස්ටෑන්ඩින් තිබ්බා අපිට කලෙක්ට් කරගන්න. කෝටි 5ක අවුට්ස්ටෑන්ඩින් තිබ්බා. ඒ වෙලේ කෝටි 5ක් කියන්නේ අපි ඇත්තටම බොහොම සාමාන්‍ය පවුලකින් ආපු හිමීට ගමන ගිහිල්ලා මෙතනට ආපු මිනිස්සුනේ. එතකොට මිලියන 50ක් කියන්නේ ඒ වෙලාවේ ලොකු ගාණක්. මම ඔය ඩෙබිට් ලිස්ට් එක තියාගෙන ඔය හැම හාල් මූලක් ගානෙම ගිහින් තියෙනවා. එතකොට යද්දි මම දැක්ක දෙයක් තමයි ගොඩක් මිල් වැහිලා නැත්තම් බැංකුවෙන් ඔක්ෂන් කරන්න ගිහිල්ලා මම ඔය කියන්නේ 2017 අවුරුද්ද ඔයගොල්ලන්ට සමහර විට මේ ඔය A level කරන ළමයින්ට මතකද ටිකක් ආර්ථිකයේ මේ වගේම අමාරුණානේ. ඔක්ෂන් කරන්න ගිහිල්ලා ඒ වගේ දේවල් කරලා නමුත් ඒ හාල් මෝල් වල හොඳ ගෙවල් හදලා තිබ්බා. හොඳ වාහන අරගෙන තිබ්බා. එහෙම තිබ්බා. එතකොට මේ මිනිස්සු මේ ණය අරගෙන නැත්තම් බැංකු වලින් දෙන ණය මේ ණය කළමනාකරණය කියන එක හරියට කරගත්තේ නැත්තම් තමන්ගේ ජීවිතේ එතනින්ම ඉවර වෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ බැංකුවකින් අපි සල්ලි අරගෙන ඒක ගෙවන්න නැතුව හිටියම ප්‍රශ්න නැහැ කියලා. එහෙම නැහැ. එතකොට දැන් මේ දේවල් පාසලෙන්ම මම කොමර්ස් කරන අපේ මේ ගුරුවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා මේවා ළමයිට කියලා දෙන්න. ක්‍රිප් එක තියෙනවා. ඊට පස්සේ කොහොමද චෙක් පොතක් ඒ ගණදෙනු කරන්නේ කොහොමද? මේ වගේ මූල්‍ය සම්බන්ධ දේවල් ළමයිට මේ විෂයයටත් ඇතුළත් කරන්න ඕනේ සහ ප්‍රැක්ටිකලි මේ ළමයිට මේ දේවල් පෙන්වන්න ඕනේ. ඉතින් ගොඩක් මේ පොළොන්නරුවේ තිබ්බ බිස්නස්මන්ලට තිබ්බ ප්‍රශ්නේ තමයි අරට ඇඟේ හයිය තියෙනවා. ඒගොල්ලෝ වැඩ කරා. නමුත් මේ මූල්‍ය කළමනාකරණය කියන එක හරියට කවුරුත් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ අනවශ්‍ය වියදම් කරන්න ගිහිල්ලා ඒ හාල් මෝල් ඒ තිබ්බ දේවල් නැති වුණා. ඒ වගේ ප්‍රශ්න හින්දා ගොඩක් දැන් අපි හොඳම උදාහරණය තමයි දැන් මේ පොළොන්නරුවේ තියෙනවනේ ලොකුම හාල් මෝල් 3-4 තියෙන්නේ පොළොන්නරුවේනේ. එතකොට දැන් එක මිනිහෙක්ට මඩ ගහනවා ඒ මිනිහා හෙලිකොප්ටරයක් අරන් යනවා කියලා. නේ? තව මිනිහෙක්ට කියනවා ඒ මිනිහා නිදන් හරලා මේ තමයි ඔය තැන ඉන්නේ කියලා. එහෙම නෑ. ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල මම පොඩි කාලේ ඉඳන්ම මම දැකලා තියෙනවා. මොකද ඔය ඒ දවස්වල තාත්තා ඒ ෆැක්ටරි එකෙන් බෑග් දෙන්න යද්දි අපි යාලට බෑග් දුන්නා. දැන් ඇත්තටම මාත් එක්ක ඉන්න පොඩි අහල් මෝල්ලින් මට ඒගොල්ලන් සුද්ධ කිරීමෙත් කිසිම අවශ්‍යතාවයක් නෑ. නමුත් ඒගොල්ලන් මේ මූල්‍ය හරියට කළමනාකරණය කරා. වාහනයක් ගත්තේ Tamanට වාහන දෙකක් ගන්න සල්ලි තියෙද්දි. ගෙයක් හැදුවේ ගෙවල් දෙකක් හදන්න සල්ලි තියෙද්දි. නේ? Tamanගේ තියෙන ආශාවල් තමයි මේ දේවල්. නමුත් මේ දේවල් පොඩි කැපකිරීමක් පොඩි කාලයකට කරන්න වෙනවා. ඒවා හැමදාම තියාගන්න ගන්න නම්. නැත්තම් කෙටි කාලීනව මේ දේවල් ලබා ගන්න නම් ඕන කෙනෙක්ට පුළුවන් පොඩි ගේමක් ගහලා. දැන් එහෙම ව්‍යවසායකොත් ඉන්නවනේ මේ. එහෙම දේවල් කරන්න පුළුවන්. නමුත් අපි හොඳට දැනගන්න ඕනේ අපේ ගමන හිමීට ප්ලෑන් කරලා පරිස්සමෙන් ගමන යන්න. මොකද මිනිස්සෙක් ගෙදර ගියාම හොඳට නිින්ද යන්න ඕනේ. ඒ මිනිහට ණය ගොඩ නම්
එතකොට කලමනාකරණය කරගන්න බැයි නම් හොඳ නිින්දක් නැත්තම් ආයේ ජීවත් වෙලා වැඩක් නැහැ නේ. මොකද අපි අවුරුදු 100ක් 200ක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයිනේ. අවුරුදු 50ක් ඕනනම් ජීවත් වෙයි හරියට. ලෙඩ නැතුව. එතකොට ඒ කාලේ සතුටින් ඉන්න නම් තමන් අංකයකට කරන්න ඕන දේ තමයි තමන්ට ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට හැමදේම කලමනාකරණය කරගෙන ගෙදර ගියාම හොඳට නිින්ද යන වටපිටාවක් හදා ගන්න ඕනේ. එතකොට දැන් මං හිටියේ මම ඒ වෙලේ ෆැක්ටරි බලන්නේදී මට තිබ්බා මේ ඒ වෙලාවේ ඔය තිබ්බ අලුත්ම කැබ් එකක් අරන් දීලා තිබ්බ තාත්තා. මම මේ කැබ් එක වික්කා. විකුණලා ලක්ෂ 100ක් ඒ වෙලේ හදාගත්තා. ඒ ලක්ෂ 100ෙන් තමයි මම ඔය ෆැක්ටරි එක ඔය තැනට හදවුනේ. මොකද තිබ්බ හැමදේම ඒක දීලා ඉවර වෙලා දැන් මගේ ළඟ ඉන්න ඔක්කොම මගේ යාළුවෝ කට්ටිය මාත් එක්ක ඩිග්‍රී කරපු අය ඉන්නවා. මෙතන ෂාන් ඉන්නවා. මගේ ෆැක්ටරි එකේ ඉන්න හොඳ කෙනෙක්. එතකොට මම ෆැක්ටරියේ ලොරියෙත් එහෙට මෙහෙට ගිහින් තියෙනවා. දැන් හැම කෙනාම දකින්නේ අපේ මේ 2020 21 22 කාලෙනේ. මෙයාලට හොඳට සල්ලි තියෙනවා, වාහන තියෙනවා, ඔය දේවල්නේ දකින්නේ. කවුරුත් 2017, 18, 19 මේ අවුරුදු 3 ගෙවුණු විදිහ කවුරුත් දන්නේ නැහැනේ. මම ඔය ලොරි වලත් හැමතැනම ගිහින් තියෙනවා. එතකොට මම ඔය වටා පිටාව හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. ඔය හැම බැංකුවක් ගානෙම ගිහින් තියෙනවා. ඉතින් මේ දේවල් ඔය හැම දෙයක්ම බොහොම අමාරුවෙන් මහන්සියෙන් ගොඩනගපුවා. මට ඕන උනේ ඊට පස්සේ මේ මගේ අනිත් ෆැක්ටරි එක මම ඒකේ සල්ලි ටිකක් අරගෙන අනිත් ෆැක්ටරි එක හදාගත්තට පස්සේ මම ඒ දේවල් ආයෙ තාත්තට බාර දුන්නා. එතකොට මගේ දැන් අනිත් ෆැක්ටරි එකෙන් අපි කරන්නේ එක්ස්පෝර්ට් කරන එක. අපි ඒක 2018 තමයි ආරම්භ කරේ. මට ඕන උනේ හැමතිස්සෙම මේ පොළොන්නරුවට දෙයක් කරන්න. මේ පොළොන්නරු ජනතාවට දෙයක් කරන්න. ඒ කියන්නේ මේ දේශපාලනිකවත් එහෙම නෙමෙයි. මේකේ ජොබ් ටිකක් දෙන්න. එහෙම නැත්නම් ලොකු ෆැක්ටරිස් හදන්න, ලොකු බිල්ඩින් හදන්න. මොකද හේතුව තමයි හැමතිස්සෙම අපි කොළඹ ගියාම මිනිස්සු අපි පොළොන්නරුවේ කිව්වම නිකන් මෙයාලා කැලෙන් ඇවිල්ලානේ වගේ එකක් තමයි මිනිස්සුන්ගේ ප්‍රතිරූපේ තියෙන්නේ. මට ඕනේ මේ ප්‍රතිරූප වෙනස් කරන්න. දැන් අපේ කොළඹින් එන කට්ටිය යාළුවෝ ඇවිල්ලා කියනවා මේක මාර නගරයක් නේ මෙහෙට වෙලා ඉන්න ඕනි කියලා. ඒ තැනට අපි මේක කරන්න නම් අපිට මේ කිසිම දෙයක් තනියෙන් කරන්න බෑ. අපිට අනිවාර්යෙන් කණ්ඩායමක් අවශ්‍යයි. වෙලාවක දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ටාටා මෝටර්ස් නිර්මාණය කරේ කවුද? ටාටා මෝටර්ස් නිර්මාණය කරේ කවුද? රටන් ටාටා තමයි ටාටා මෝටර්ස් නිර්මාණය කරේ ෆවුන්ඩර්. එතකොට දැන් ඔය රේන්ජ් රෝවර් එතකොට ජගුවා ඕවා හදන ලෑන්ඩ් රෝවර් කම්පැනි එකත් ටාටා කම්පැනි එකකින් ඇක්වයර් කරලා තියෙන්නේ. එතකොට එයා වෙලාවක කියලා තියෙනවා ඔයාට කෙටි දුරක් යන්න ඕන නම් ඔයා තනියම යන්න. නමුත් ඔයාට දිගු දුරක් යන්න ඕන නම් ඔයා කණ්ඩායමක් එක්ක යන්න කියලා. ඉතින් මේ කිසිම දෙයක් අපිට කණ්ඩායමක් නැතුව හැම කෙනාම එකා වගේ එකතු වෙන්නේ නැතුව කරන්න පුළුවන් දේවල් නැහැ. මම 2020ට එනකන් තනියෙන් වැඩ කරද්දි කරපු දේවලුයි ඊට පස්සේ 2020 ඉඳන් 2022 මේ යන කාලෙදි මගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා කරන දේවල් වලින් මට තේරිච්ච දේ තමයි මම වැඩිම බොහොම ඉක්මන් ගමනක් ගිහින් තියෙන්නේ මේ අවුරුද්දේ. 2022 තමයි වේගවත්ම ගමනක් ගිහින් තියෙන්නේ. එතකොට මම බිස්නස් කරන්න පටන් ගත්ත කාලේ තමයි තිබ්බ අමාරුම දේවල් ටිකට මුහුණ දුන්නේ. මොකද 2019 ඊස්ට් ඇටැක් එක ආවා. ඊට පස්සේ 2020 කොවිඩ් ආවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති 2021 අන්තිම 2022 මුල වගේ අර සුවස් ඇලක ප්‍රශ්නයක් ඔයගොල්ලෝ අහලා තියෙනවද? අර නැව් වගේ කිරවිලා සුවස් ඇල බ්ලොක් වුණා කියලා. කොටින්ම කියනවා නම් ඒකටත් මම මුහුණ දුන්නා. මගේ එක්ස්පෝර්ට් කරපු කන්ටේනර්ස් ටික ඔක්කොම එතන ගියපු වෙසල් එක එතන බ්ලොක් කළා. ඒකටත් ෆේස් කරා. ඊට පස්සේ අපිට ෆුවෙල් නැතුව ගියා. ඉන්ධන නැතුව ගියා. ගෑස් නැතුව ගියා. එතකොට අපේ වැඩ කරන කට්ටිය අපි ළඟ දැන් 1200ක විතර සේවක ප්‍රමාණයක් වැඩ කරනවා. එයාලා ගෙන්න ගන්න ඒ දේවල් ඒ හැම දෙයක්ම බොහොම අමාරු කාල සීමාවකනේ මේ අපි හැම කෙනාම යන්නේ. නමුත් ඒක කොච්චර අමාරු වුණත් මට ඒ අමාරු එච්චර දැනෙන්නේ ඒකට හේතුව තමයි මගේ කණ්ඩායම එක එයාලගේ අගට අරගෙන තියෙන්නේ. එයාලා හැම කෙනාම වැඩ කරනවා. අර 2017 දී වෙච්ච ප්‍රශ්නේ තමයි මට තාම දැනෙන්නේ. ඒක තමයි මේ රටේ තිබ්බ ලොකුම ෆයිනෑන්ෂියල් ඩවුන් වෙච්ච අවුරුද්ද කියලා. මොකද ඒ තිබ්බ ප්‍රෙෂර් ඔය ප්‍රශ්න ටික ඔක්කොම ආවත් මට දැනුන්නේ හේතුව තමයි මම දැන් වෙති තනියෙන් නෙමෙයි ඉන්නේ. මල හොඳ කණ්ඩායමක් ඉන්නවා. එතකොට මේ හැම කෙනාම ඒගොල්ලෝ හැම කෙනාම බලා ගන්න එක මගේ වගකීම. ඒගොල්ලන්ගේ ජීවිත හොඳට තියන්න මට ඕනේ. මාත් එක්ක ඉන්න හැම කෙනාම හොඳ වාහන වල යන්න ඕනේ. හොඳ ගෙවල් දොරවල් තියෙන්න ඕනේ. හොඳට ජීවත් වෙන්න ඕනේ. මොකද මේ හම්බ කරන කිසිම දෙයක්වත් මේ අපිට තියෙන කිසිම දෙයක්වත් මගේ කියලා පෙන්න දෙයක්. හැබැයි අපිට මැරෙද්දී කිසිම දෙයක් අරගෙන යන්න බෑ.
අපිට ඉතුරු වෙන්නේ කාපු බීපු දෙයක්, ආපු ගියපු ගමන, ඒ වගේ දෙයක් විතරයි. ඔය හැම දෙයක්ම අපිට අරන් යන්න බෑනේ. දැන් ඕගොල්ලෝ දන්නවා ඔය මේ Apple ෆෝන් හදන්න ගත්තේ ස්ටීව් ජොබ්ස්. නේ? එයා මැරෙද්දි මොකද උනේ? එයාට කිසිම දෙයක් අරන් යන්න පුළුවන් වුණාද? අද වෙද්දි 3 trillion plus US dollars asset තියෙන කම්පැනි එක. බෑනේ. එතකොට මේ හැමදේම අපිට පෙන්න දෙහි අපේ කියලා. නමුත් මේ එකක්වත් අරන් යන්න බෑ. එතකොට මේක ඉතුරු කරලා තියෙන අපි පොළොන්නරුවට. මට පස්සේ එක්කෝ මගේ සහෝදරයෝ කරොත් එහෙමයි, එහෙම නැත්නම් ඉන්න කෙනෙක් කරොත් එහෙමයි, කවුරු කරයිද නැද්ද කියනවත් මම දන්නේ තමන් මැරුණාම ඒ දේවල් නමුත් ඒ කම්පැනි එක වැටෙන්න බෑ. ඒකේ මම මැරුණත්, අපේ GM කෙනෙක් නැති වුණත්, අපේ account නැති වුණත් ඒ දේවල් ඒ විදිහට හදන්න ඕන. ඕගොල්ලන් අපි කියමුකෝ ඕගොල්ලන්ගේ ගෙදරක සිල්ලර කඩයක් තියෙන්න පුළුවන්. නමුත් ඒ සිල්ලර කඩේ වුණත් හරියට ගණන් මිනුම් ටික පොතක ලියලා ඒ දේවල් දවසට තියලා තියාගන්න. එතකොට ඔයාලගේ කවුරු හරි තාත්තා කෙනෙක් මොනවා වුණත් මාමා කෙනෙක් නම් බලාගෙන එයාට මොනවා වුණත් ඒ හැමදේම පහුවදා ඉඳන් ආයෙ පටන් අරගෙන එතන ඉඳන් යන්න පුළුවන්. එහෙම තමයි මේ ලෝකේ තියෙන කම්පැනි ගොඩක් තියෙන්නේ. මොකද ඔය එක කම්පැනි එක්කවත් අයිතිකාරයා මැරුණයි කියලා ඒ කම්පැනි වැටිලා නැහැනේ. එක්කෝ අයිතිකාරයෙක්දී එහෙම මේ පිස්සු කරලා නැති වෙච්ච කම්පැනි තියෙනවා. එහෙම නැතුව අයිතිකාරයා ඒ වගේ රිටයර් වුණයි කියලා එහෙම වැටිච්ච කම්පැනි ලෝකේ නැහැ. ඒවා ඉන්න කට්ටිය එනවා, අලුතෙන් කට්ටිය එතනට හැදෙනවා. එතකොට හැමතිස්සෙම ඕගොල්ලන් කරන්න ඕනේ දේ තමයි ඔයාලගේ යට ඕගොල්ලෝගේ මල්ලි කෙනෙක් වේවා. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් වේවා. අනිවාර්යෙන් ඔයාගේ යට පිරිසක් හදාගෙන යන්න. ඕගොල්ලන්ට තියෙන එකම හයිය තමයි ඕගොල්ලන් තව හදපු කට්ටිය ඔයාලට ඉන්න ඕගොල්ලන්ගේ යාළුවෝ නේ. දැන් මම දකිනවා ගොඩක් වෙලාවට මම මේ අපේ ඔය බිල්ඩින් එක ළඟ ඉද්දී දැන් මම ඉතින් ඕගොල්ලෝ ඔක්කොම දකිනවනේ එතනට එනවා යනවා. හැමදාම පොඩි රණ්ඩු සරුවල් දාගන්න ඔය දේවල් කරන්න එපා. ඔය දේවල් එච්චර මේ ඔයාලා ඔය රණ්ඩු වෙන දේවල් ඇවිල්ලා මාත් ඉතින් උතන හිටියනේ මම දන්නවනේ මේ ඔය රණ්ඩු වෙන දේවල් ඇවිල්ලා එච්චර ලොකු ප්‍රශ්න නෙමෙයි. ඔයාලා මේ වෙලාවේ ફોකස් කරන්න ඕනේ මේක තමයි ඔයාලගේ හොඳම කාර්යය. දැන් ඔයගොල්ලන්ට එක්සෑම් තියෙනවා. ඒ අතරෙත් බලන්න කීයක් හරි මට හම්බ කරගන්න පුළුවන්ද? මගේ තාත්තට අම්මට මහන්සියක් නොවි මගේ එඩියුකේෂනල් වැඩ ටිකට හරි මට හම්බ කරගන්න පුළුවන්. දැන් අර ගොඩක් කට්ටිය හොඳයි මේ මම දකිනවා අර ඔන්ලයින් ඔය මේ මුදල් හොයනවා ආනම්මනම් කරනවා. කමන්නේ මේ දේවල් කරන්න. හැබැයි හොඳ අවබෝධකින් මේ දේවල් කරන්න. මොකද දැනට ගොඩාක් ඔය ස්කෑමර්ස්ලා ඉන්නවා. එක ප්‍රශ්න යනවා ඔය ක්‍රිප්ටෝ කරන්සි වල හරි ඒවා කරනවා නම් හරියට ඔය බයිනෑන්ස් ගැන ඉගෙනගෙන මේ දේවල් කරන්න. එහෙම ඕගොල්ලන්ට මම මේක උදව්වක් කරන්න. ඔයාලා ඔය දේවල් දැන් ඔය ගොඩක් ඉන්න යන් ජෙනරේෂන් එක තමයි මේක කරන්නේ. ඕගොල්ලන් අනිවාර්යෙන් මේ දේවල් කරනවා නම් ඕගොල්ලන්ට මොන හරි උදව්වක් ඕන නම් මගේ තියෙනවා නියෝස්පේසියෝ කියලා IT ෆර්ම් එකක්. ඒකේ ඔයාලා ගිහිල්ලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒකේ පේජ් එකට දාන්න මම ඉන්න අයට කියනවා ඔයාලා සපෝට් කරන්න කියලා. ඕගොල්ලන් හරියට ඉගෙන ගන්න නැතුව මේ දේවල් කරන්න එපා. ඉගෙනගෙන කරන්න කමන්නේ. හරියට ඒක පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ දේවල් කරගෙන දැන් ඔයාලට අධ්‍යාපනය ලැබුණ ගමන් ওই දේවල් කරන්න පුළුවන් නේ මුදල් වාගන්න. ඒවා කරාට කමන්නේ. හැබැයි නිසි අධ්‍යාපනයත් එක්ක ඒ දේවල් කරගන්න. අනිත් එක තමයි මම දන්නවා කවදා හරි හැම වෙලෙම හැම මිනිස්සෙක්ම කිසිම මිනිස්සෙක් අව탁සීරු කරන්න එපා. නේ මට වඩා පොඩි කෙනෙක් සමහර වෙලට ඉන්න පුළුවන් ඩොලර් බිලියන ගාණක් හෙට වෙද්දි වාගන්න. මට වඩා ලොකු අවුරුදු 80 දැන් KFC එක ගත්තොත් එයා අවුරුදු 70 ගානකට පස්සේ තමයි එයා දිනුනේ. ඉතින් ඒ වගේ කිසිම වෙලාවක කිසිම මිනිහෙක් අව탁සීරු කරන්න එපා. මොකද එක රැයකින් මිනිහෙක්ගේ සම්පූර්ණ ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. නේ? වේගෙන් ගමනක් යන්න පටන් ගන්න පුළුවන්. ඉතින් එතකොට ඕගොල්ලන් කරන්න ඕනේ හැමතිස්සෙම ඔයාලට පුළුවන් විදිහට අනිත් මිනිහෙක්ට උදව් කරන්න. යාළුවෝ ඔක්කොම කතා වෙලා මොනවා හරි දැන් අපි ගත්තොත් Facebook ඔය වගේ කම්පැනි හැම එකම මේ කට්ටිය එකතු වෙලා නිර්මාණය කරපු කම්පැනිනේ නේ කිසිම කෙනෙක් තනියෙන් කරපු දේවල් ලොකු කම්පැනි නැහැනේ හැම කෙනෙක්ම ඉදි කතා කරන්න මොකද්ද අපි අලුතෙන් කරන්න පුළුවන් අපි මොන හරි ව්‍යාපාරයක් කරමුද බිස්නස් එකක් කරමුද හැමතිස්සෙම මේ වගේ දේවල් කතා කරන්න. එතකොට ඕගොල්ලන්ගේ අතරින්ම එක එක අදහස් එනවා මේ දේ කරොත් හොඳයි මේ වෙලාවේ මේක කරොත් හොඳයි. දැන් අපි කියමුකෝ ගෑස් නැති වුණා කියලා. මම දැක්කා Facebook එකේ එක්කෙනෙක් කරලා තිබ්බා අර දරමිටි බැඳලා ලස්සනට රැප් කරලා එයා ඒ වෙලේ ඒව විකුණන්න ගත්තා. ඉතින් ඒ වගේ මේ රටේ වෙන විවිධ ප්‍රශ්න වලට ඕගොල්ලන් මොන හරි ඒකට විකල්පයක් හොයාගත්තොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් වේගෙන් ඕගොල්ලන්ට අවශ්‍ය කැපිටල් එක හදාගන්න. දැන් ඕගොල්ලන් ව්‍යාපාරයක් කරද්දී ඔයාලට ප්‍රශ්න තියෙනවානේ කැපිටල් එකක් හදාගන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවානේ. එතකොට ඒ දේවල් වලට ඕගොල්ලන් හැමතිස්සෙම ඔයාලම එකතු වෙලා මොනවා හරි කතා කරන්න. මොකද්ද අපි කරන්නේ? ඔය වැඩ කරන නැති දේවල් වලට කාලය නාස්ති කරන වෙලේ නේද? දැන් මේව කිව්වම සමහර වෙලට තරහ වෙයිද දන්නේ. දැන් ඔය ගෑනු ළමයිගේ ප්‍රශ්න හරිය මේදී උගොල්ලන්ට තියෙනවනේ. ඔය ඉන්න ඔක්කොටම ඒවට එච්චර මේ දැන් ඒක ඉතින් මට ඔයාලට එපා කියන්නත් බෑ. මොකද ඉතින් ඒක ඔය කාලේට උගොල්ලන්ට වෙන දෙයක් නිසා. නමුත් ඒ දේවල් එච්චර ඇඟට දාගන්න නැතුව, ඒ දේවල් ගැන එච්චර හිතන්නේ නැතුව තමන් මුලින්ම ආර්ථිකව ශක්තිමත් වෙන වැඩපිළිවෙලක් හදාගන්න.
තමන් හැමතිස්සෙම දැන් මෙතන ලොකු ඉන්නවනේ ඒ ලෙවල් කරන කට්ටිය දැන් මෙයාලට තේරෙයි මං කියන එක හැමතිස්සෙම තමන්ගේ දෙමව්පියන්ට විතරක් යට වෙන තැනට හදාගන්න අනිත් සමාජ කිසිම මිනිස්සෙක්ට කොන්ද නමන්න මේ බැරි වෙන තැනට. මොකද හේතුව තමයි මේ රටේ මම දැකලා තියෙනවා දහම් පාසලේ ඉඳන් ඊට පස්සේ පාසල් ගත්තා. හැම තැනම පුරුදු කරලා තියෙන්නේ දේශපාලඥයන්ට වඳින්න. එහෙම නැත්නම් දේශපාලඥයෙක්ට වැන්දාම ආධාර හම්බ වෙනවා. ඕක නෙමෙයි කරන්න ඕනේ. මේ දේශපාලඥයන් ටිකයි මේ ඉන්න නිලධාරි ටිකයි ඕගොල්ලොන්ගේ ජීවිත දැන් අපි දන්නවා ඉපදෙන හැම ළමයෙක්ම ලක්ෂ 5ක් ණයයි. ඒ ණය තැනටපත් කරේ මේ දේශපාලඥයෝ ටිකයි මේකේ ඉන්න මේ අති බහුතරයක් නිලධාරි ටිකයි එකතු වෙලා. එතකොට ඕගොල්ලන් දැනගන්න ඕන ඔයාලා දැන් ඔය කොච්චර කෑ ගැහුවත් මොනවා කරත් ඒ හදලා තියෙන පද්ධතිය බින්දින්න බෑ. ඒ පද්ධතිය බින්දින්න පුළුවන් ඕගොල්ලන්ට විතරයි. ඕගොල්ලන් කවදා හරි ඉගෙනගෙන ඒ තැන් වලට යන්න ඕනේ. ඊට පස්සේ බොහොම හොඳට හිතලා ඒකට යවන කට්ටිය ගැන හිතන්න ඕනේ. දැන් ඔයාලා නිකන් බලන්න ඕගොල්ලන්ගේ සල්ලි වලින් ඔයාලගේ සල්ලි වලින් මේගොල්ලන් කරලා තියෙන ව්‍යාපෘති මොනවද කියලා අද වෙනකන් ඔයගොල්ලෝ දන්නවද ලංකාව ගිය අවුරුද්ද වෙද්දි 12 ට්‍රිලියන් ණය අරගෙන තිබ්බ රුපියල්. එතකොට වැඩ කරලා තියෙන්නේ ට්‍රිලියන 2ක විතරයි. ට්‍රිලියන් 8ක් හොරගම් කරලා. නේ? 8ක වැඩ කරලා 2ක් හොරගම් කරපන්. නේ? එතකොට ඕගොල්ලන්ගේ සල්ලි ඔක්කොම මෙයාලා මේ විදිහට මිස්යූස් කරලා මේ ප්‍රොජෙක්ට් කරලා ඔයාලව පොඩි කාලේ ඉඳන්ම ඕගොල්ලෝගේ මනස හදලා තියෙන්නේ මේ දේශපාලඥයන්ට යට වෙලා ඉන්න තැනට. ඕගොල්ලන්ට මහ පොළ කියලා දෙනවා. ඊට පස්සේ ඔය සමෘද්ධිය තියෙනවා. ඊට පස්සේ අවුරුදු 13ක් නිකන් අධ්‍යාපනය දෙනවා. දීලා ඉවරලා තව අවුරුදු 5ක් හරි 3ක් හරි කැම්පස් එකකට ගියාම එතන උගන්වනවා. ඒ කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට ආණ්ඩුවේ රැකියාවක් දෙනවා. ආණ්ඩුවේ රැකියාවක් දීලා ඉවරලා ආයෙ පෙන්ෂන් එකක් දෙනවා. ඔය ආණ්ඩුවේ රැකියාව කරන කට්ටියගෙන් බලන්න 100ට කීයද හරියට වැඩ කරන්න කියලා. නේ? හැම කෙනාම හොඳට හිතට ගන්න කිසිම ආණ්ඩුවකට යට වෙන්න එපා. කිසිම දේශපාලඥයෙක්ට යට වෙන්න එපා. ඔයාලා හැමතිස්සෙම ඕගොල්ලන්ගේ ව්‍යාපාරයක් හදාගෙන ඕගොල්ලන්ගේ පිරිසක් හදාගන්න. දැන් අලුත්ම ඔයාලට දෙන්න තියෙන හොඳම උදාහරණය තමයි අර අලුතෙන් අපේ දැම්ම රෙස්ටුරන්ට් එකක්. ටොමැටෝස්. එතකොට ඔය රෙස්ටුරන්ට් එක දාන වෙලේ රෑ 12 1 වෙනකන් මේගොල්ලෝ හැම කෙනාම මෙතන වැඩ කරා. ඒ කරලා ඒක බොහොම ලස්සනට හැම කෙනෙක්ම මහන්සියෙන් වැඩක් කරොත් මේක ලස්සනට එන්නේ. ඉතින් බොහොම ලස්සනට මේ දේවල් හැදුනහම පරණ හිටපු රෙස්ටුරන්ට් තියෙන කට්ටිය වේවා අනිත් ඒ හා සම්බන්ධ කට්ටිය වේවා ඒවා අනම්මනම් කියනවා. ආර මේ මයියාල මොකටද ඒවා කරන්න යන්නේ? අනම්මන. ඒක නෙමෙයි කරන්න ඕනේ. අපි හැමතිස්සෙම කරන්න ඕනේ මම නම් කැමතියි තව ෆැක්ටරි 10ක් හරි කමන්නේ මගෙන් ජාතියව දාගෙන ලංකාවට ඩොලර්ස් කියනවා නම් මම කැමතියි. හැමතිස්සෙම ඔය ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, උවගකම ඔය දේවල් ඕගොල්ලෝගේ ඔළුවේ තියාගන්න මෙපා. හැම තිස්සෙම හැම වෙලෙම try කරන්න තව කෙනෙක්ව බිස්නස්මන් කෙනෙක් හදන්න. එහෙම අය 1000 2000ක් ලංකාවේ හැදුනොත් තමයි ලංකාව කිසිම රටකින් ණය ගන්න නැතුව ලෝකේ හොඳ තැනකට එන්න පුළුවන් වෙන්නේ. දැන් ඒක තමයි ඇමරිකාවේ කරලා තියෙන්නේ. ට්‍රිලියන් ගණන් සල්ලි තියෙන කම්පැනිස් හදලා තියෙනවා. ඒ කරලා තියෙන්නේ මිනිස්සු එකතු වෙලා ඕගොල්ලෝ හැම කෙනාම කරන්න ඕනේ අනිත් මිනිහෙක්ට මඩ ගන්න. හැම මිනිස්සයාගේම වැරදි තියෙනවා 110ක්. අපි මිනිස්සෙක් ගත්තොත් එහෙම හැම මිනිහාගේ වැරදි 110ක් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට පුළුවන් නම් අර හොඳ 190 දකින්න ඕගොල්ලන් හැම වෙලේම ඔළුවට ගන්න ඕනේ. දැන් ඉලෝන් මස්ක් වෙලා ඉවරනේ. බිල් ගේට්ස් වෙලා ඉවරයි. හැමතිස්සෙම ටාගට් එකක් තියාගන්න මම මැරෙන්න කලින් මම $1 billion plus assets මම හදා ගන්නවා. නේ? එහෙම නැත්නම් මම $100 billion plus assets මම හදා ගන්නවා. ඒ වගේ ටාගට් එක තියාගන්න ඉලක්කමක් එක්ක. නැතුව මම ඉලෝන් මස්ක් වෙන්නවත් ධම්මික පෙරේර වෙන්නවත් එහෙම නැත්නම් වෙන කවුරු හරි ව්‍යාපාරිකයෙක් වෙනවා කියලාවත් එහෙම හිතා ගන්නවත් එපා. තමන්ගේ වැඩේ කරගෙන යන්නකෝ. ඕගොල්ලෝ බොහොම වේගෙන් මාර වේගෙන් අනිත් එක එහෙම වෙද්දි තමන් වටා එකතු වෙන පිරිස එහෙම නැත්නම් තමන් වටා එකතු වෙන ඇසෙට්ස් ප්‍රමාණය මුදල් ප්‍රමාණය මේ දේවල් බලන් ඉද්දි වැඩි වෙනවා. ওই දේවල් හින්දා තමයි අපේ මේ ඔළුව වෙන වැඩකට ફોකස් කරන්න බැරි. මොකද හැම තිස්සෙම තරගෙ ඉන්නේ අරු හෙට ප්ලේන් එකක් ගෙනේද. අරු හෙට හෙලිකොප්ටර් එකක් ගෙනේද. අරු හෙට වෙන කාර් එකක් ගෙනේද. අරු මගේ වාහනයට වඩා හොඳ වාහනයක් ගනීද. ඔය වගේ දේවල් හිතන්න මෙපා. හැම කෙනාම ඕවා ගෙනාවු දැන් පොළොන්නරුවට ගේන්නේ. කොච්චරද ඔයාලට ගිහිල්ලා කිව්වාගේ පොළොන්නරුවේ අරවා තියෙනවා මේවා තියෙනවා කියලා හැම තැනම ගිහිල්ලා කොළඹ ගිහිල්ලා කිව්වාගේනේ. ඉතින් ඒ තැනට පොළොන්නරුව ඔස්සලා තියන්න නම් පුළුවන් නේ. ඒක ඕගොල්ලන්ට තමයි කරන්න පුළුවන්. ඕගොල්ලන් තව පුළුවන් තරම් ව්‍යාපාර කරන්න. වෙන කිසිම දෙයකට ફોકસ කරන්න එපා. පුළුවන් තරම් ව්‍යාපාර කරන්න. පුළුවන් තරම් Taman දෙයක් හම්බ කරගන්න බලන්න. අනුන් වෙනුවෙන් දෙයක් කරන්න බලන්න. තව පිරිසක් බලා ගන්න. පුළුවන් තරම් අනිත් අය වෙනුවෙන් මේ දේවල් දැන් අපිට ගන්න කිසිම දෙයක් අරගෙන යන්න බෑනේ. එතකොට හොඳට ඒ දේ ඔළුවේ තියාගෙන Tamanට පුළුවන් තරම් වැඩ පිළිවෙලක් යොදලා උපරිම ආර්ථික
වශයෙන් ශක්තිමත් වෙලා ඊට පස්සේ ඕගොල්ලන්ට ඔය අනිත් දේවල් කරගන්න ඕන තරම් කාලය හම්බ වෙනවා, වෙලාව හම්බ වෙනවා, යාළුවෝ හම්බ වෙනවා. ඒ හැමදේම ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මම මේ මොකද්ද තව දෙයක් කියන්නම් ඕගොල්ලන්ට. හොඳට අදිෂ්ඨාන කරගන්න. දැන් මෙතන ඉන්නවා කැම්පස් යන්න ඉන්න ළමයි ඉන්නවා. ඊට පස්සේ ඉස්සරහට යන්න ඉන්න ළමයි ඉන්නවා. ඕගොල්ලන්ට මුලින්ම තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න ආර්ථිකමය අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඕගොල්ලන් කොහෙට හරි වැඩ කරන්න යනවනේ. ඒ යන තැන තමන්ගේ වගේ බලා ගන්න. තමන්ගේ දෙයක් කියලා හිතලා රැක ගන්න. තමන්ගේ ආයතනය කියලා හිතලා වැඩ කරන්න. එතකොට බලන්න ඒ ආයතනයක් දියුණු වෙලා ඕගොල්ලොනුත් දියුණු වෙලා එතකොට තමයි මිනිසුන්ට අපි කියන්නේ yaadිනවා කියලා. ඒ මිනිසුන්ට හරියන්නේ එතකොට. සල්ලි තියෙන මිනිස්සෙක් දැක්කම මේ මිනිස්සයා ටීචර් කරන්නේ බලන්න මෙයා කොහොමද මේ දේවල් කරලා තියෙන්නේ. ඊට පස්සේ අහන්න ඕනම වෙලාවක මගේ ෆැක්ටරි එක බලන්න ඕන නම් ඇවිල්ලා බලන්න ඒ අපේ accountantලා වැඩ කරන හැටි බලන්න ඕන නම් ඇවිල්ලා බලන්න අපේ GM ලාගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහන්න ඕනම දෙයක් කරන්න. අපේ කම්පැනි බහුතරයක් තියෙන පොළොන්නරුවේනේ. ඕගොල්ලන් ඕන වෙලාවක ඇවිල්ලා ඉවර වෙලා ඒවට ඕගොල්ලන්ට මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් නම් ඉගෙන ගන්න. අපි කිසිම වෙලාවක කිසිම කෙනෙක්ට මේවා පෙන්වන්න නැතුව අංගලා තියන් ඉඳලා නැහැ. හැමදේම අපි ඕපන් තියලා තියෙන ඕන කෙනෙක්ට ඇවිල්ලා කතා කරලා ගිහින් මේවා කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ අසයින්මන්ට්ස් ඕන නම් ඒ දේවල් කරන්න පුළුවන්. එකම දේ හැමතිස්සෙම මතක තියාගන්න තමා වටා කණ්ඩායමක් හදාගන්න, පිරිසක් හදාගන්න, තව කෙනෙක්ගේ ජීවිතේ ලස්සන කරන්න බලන්න. උපරිම මට්ටමින් ඕගොල්ලෝ try කරන්න මැරෙන්න කලින් ලංකාවට මම ඩොලර් මිලියන 100ක් ගේනවා, ඩොලර් මිලියන 10ක් ගේනවා, ඩොලර් මිලියනයක් ගේනවා, ඩොලර් බිලියනයක් ගේනවා. ලංකාව වෙනුවෙන් ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේ තමයි විදේශ විනිමය රට තුලට ගේන එක. ඔක හින්දානේ ඔය ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් try කරන්න ඕගොල්ලන් අලුත් කම්පැනි හදයි සමහර විට තව අවුරුදු 10ක් 15ක් යද්දී ඩොලර් බිලියන් ගණන් සල්ලි තියෙන කට්ටිය මෙතනින් බිහි වෙන්න පුළුවන්. කම්පැනි තියෙන ලොකු කම්පැනි තියෙන කට්ටිය බිහි වෙන්න පුළුවන්. ඉතින් මම මේ හැම කෙනෙක්ටම සුබ පතනවා.